බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවන්දදුම් සහ ගිලන්පස පූජා කිරීම තුළින් අප්‍රමාණ වූ ආනිසංසා රාශියක් ලැබෙන බව බෞද්ධ ධර්මයේ සඳහන් වේ. මෙම පූජාවන් හුදෙක් චාරිත්‍රයක් නොව සිතේ ඇතිවන ශ්‍රද්ධාව සහ ගෞරවය මත පදනම් වූ මහත් ඵල දෙන පින්කම් වේ. මල් පූජා කිරීම ජීවිතයේ අනිත්‍යතාවය මල් පරවී යන්නාක් මෙන් රූපය දිරාපත් වන බව අවබෝධ කර ගැනීමට මඟ පෑදේ. සෑම ආත්මයකදීම ලස්සන ප්‍රසන්න රූපයක් සහ පිරිසිදු සිරුරක් හිමිවේ. සමාජයේ ප්‍රසාදයට හා ගෞරවයට පත් පුද්ගලයෙකු වීමට හැකිවේ. පහන් පූජා කිරීම මෙහි ප්‍රධානම ආනිසංසය වන්නේ ප්‍රඥාව හෙවත් නුවණ දියුණු වීමයි. පහනක ආලෝකයෙන් අඳුර දුරු වන්නාක් මෙන් සිතේ මෝහය දුරුවේ. දිව්‍යමය ඇස් දිවස් ලැබීමතොත් සියුම් දේ පවා දැකීමේ හැකියාව ලැබීමතොත් හේතුවේ. සසරේ අඳුරු කැන්වල උපතක් සිදු නොවේ. සුවන්ද දුම් පූජා කිරීම තමාගේ කීර්තිය සහ ගුණ සුවන්ද දසත විහිදී යයි. ප්‍රියමනාප කටහඬක් සහ පිරිසිදු මුවක් හිමිවීමට මෙය උපකාරී වේ. දුර්ගන්ධයන් තොර පිරිසිදු ශරීරයක් හිමිවේ. ගිලන්පස ඖෂධ සහ පැන් පූජා කිරීම නිදුක් නිරෝගී සුවය ලැබීමටත් දීර්ඝ ආයුෂ ලැබීමටත් මෙය ප්‍රධානම හේතුවයි. පිපාසයක් හෝ ක්ලාන්තයක් ඇති නොවන නිරෝගී දිවියක් හිමිවේ. සිතේ දැවෙන පීඩාවන් දුරුවී සිසිලස සහ ශාන්තිය උදාවේ.